කොනිචිවා සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ මගේ channel එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ JLPT N2 grammar lesson වල lesson number 12 12 වෙනි පාඩම. ඉතින් අද මාතෘකාව තමයි නනි නනි වා තොමෝකාකු නනි නනි වා කියන එක. එහෙම නැත්නම් නනි නනි වා තොමෝකාකු තොස්තේ නනි නනි වා. ඔය දෙවිදිහටම අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකේ meaning එක තේරුම අපි ගත්තොත් ඒක කොහොම වුණත් මේක ගැන අපි යම් කිසි දේවල් දෙකක් ගැන කතා කරනකොට උදාහරණයක් විදිහට A සහ B ගැන කතා කරනකොට A කොහොම වුණත් B ගැන තමයි අපි කතා කරන්නේ. A කොහොම වුණත් නේ A මොනවා වුණත් A මොකක් වුණත් B ගැන තමයි කතා කරන්නේ. අන්න ඒ වගේ වෙලාවට අපිට මෙන්න මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද භාවිතා කරන්න කියලා. මේෂි ඒ කියන්නේ නාමපදනේ එකට වා තොමෝකාකු වලට එකතු කරනවා ආයි නාමපදය ප්ලස් වා කියන එක. එතකොට එතන ඉඳලා කතා කරන්නේ මේක ගැන. ඒ කියන්නේ නාමපද දෙකක් ගැන කතා කරනකොට පළවෙනි එක කොහොම වුණත් දෙවෙනි එක ගැන තමයි අපි කතා කරන්නේ. දෙවෙනි පැටර්න් එක ඒත් මේෂි නාමපදයක් වා තොමෝකාකු තොස්තේ කියලා දාලා ඒ ගැන අපිට තවදුරටත් විස්තර කරන්න පුළුවන්. මේක කොහොම වුණත් කියලා ඉදිරියට විස්තර කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ආකාර දෙකට කොහොමද වාක්‍ය හැදෙන්නේ කියලා. එහෙනම් බලන්න පළවෙනි වාක්‍ය නෙදාන් වා තොමෝකාකු අජි වා ඔයිෂි. නෙදාන් වා තොමෝකාකු අජි වා ඔයිෂි. ඉතින් නෙදාන් කියන්නේ මිල නේද? අජි කියන්නේ රස. ඒ දෙකම නාමපද දෙකක් නේ. එහෙනම් බලන්න නෙදාන් වා තොමෝකාකු. ඒ කියන්නේ ගාන කොහොම වුණත් ගාන මොකක් වුණත් අජි වා ඔයිෂි. රසයි නේ. රසයි. මේක රසයි කියන එක නේ. ගාන කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ කෑම එක රසයි නේ. කියන එක නේ. ඉතින් බලන්න දෙවෙනි එක shikenno kekka tomokaku yoku ganbarimashita ne. නේ. shikenno kekka tomokaku yoku ganbarimashita ne කියලා කියනවා. ඉතින් බලන්න shikenno kekka කියන්නේ විභාගයේ ප්‍රතිඵලය නේ exam result එක නේ. වා tomokaku කොහොම වුණත් මොකක් වුණත් ඒ කියන්නේ පාස් වුණත් ෆේල් වුණත් yoku ganbarimashita ne. ඒ කියන්නේ ගොඩක් මහන්සි වුණා නේ. ඒ නිසා නේද? කෙක්ක එක කොහොම වුණත් කමක් නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ වා තොමෝකාකු කියන එක භාවිත කරන්න පුළුවන්. ඉතින් බලන්න තුන්වෙනි එක tenki wa tomokaku toshite iku yotei desu. tenki wa tomokaku toshite iku yotei desu කියලා කියනවා. ඉතින් tenki කාලගුණය tomokaku toshite. ඉතින් කොහොම වුණත් ඒත් අදහස කොහොම වුණත් කියන එකම තමයි මොකක් වුණත් iku yotei යන්න තමයි හිතාන් ඉන්නේ. යන්න තමයි තීරණය කරලා තියෙන්නේ. නේ? ඒ කියන්නේ වැස්සත් පෑවුවත් නේද? කොහොම වුණත් යන්න තීරණය කළා තියෙන්නේ. අන්න ඒ වගේ වෙලාවටත් අපිට මේ වා නනි නනි වා තොමෝකාකු තොස්තේ කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි තව උදාහරණ වාක්‍ය අරගෙන බලමු කොහොමද වෙන්නේ කියලා. හොඳයි බලන්න හතරවෙනි වාක්‍ය ගයිකෙන් වා තොමෝකාකු නකමි ga ii hito ga suki desu කියලා කියනවා. ගයිකෙන් වා තොමෝකාකු නකමි ga ii hito ga suki desu කියලා කියනවා. ගයිකෙන් කියලා කියන අපි බාහිර පෙනුම appearance එක කියලා කියන්නේ නේද? පෙනුමනේ. පෙනුම කොහොම වුණත් නකමි ඇතුළතින් නේ. නකමි ගා ඊ. ඒ කියන්නේ ඇතුළතින් හොඳ හිතෝ නේ මිනිස්සුනේ. ගා සුකිදෙස් කැමති කියලා කියනවා. මිනිස්සුන්ට කැමති නේ. ඒ කියන්නේ පෙනුම කොහොම වෙතත් ඇතුළතින් හොඳ මිනිස්සුන්ට තමයි කැමති. අන්න ඒ වගේ වෙලාවට නේ පළවෙනි එක මොකක් වුණත් නේ ඒක කොහොම වුණත් මේක තමයි ගැන තමයි කතා කරන්නේ නේ. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ නනි නනි වා තොමෝකාකු නනි නනි වා එහෙම නැත්නම් නනි නනි වා තොමෝකාකු තොස්තේ නනි නනි කියන පැටර්න් දෙකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම N2 lesson එකත් දිගටම රැඳී සිටින්න. එහෙනම් ඊළඟ ජැපනීස් lesson එකෙන් එනකම් ඉන් එන්න. මිත කුරෙතේ ありがとう。